හයි යාලුවනේ කොහොමද ඔයාලට ඔන්න අද මම ඔයාලට කියලා දෙනවා ෆිල්ම් එකක් බලද්දි වගේම ඔයාලට කම්මැලි හිතිච්ච වෙලාවට හදාගෙන කන්න පුළුවන් ක්‍රිස්පි කැකර් එකක් හදන විදිය. එන යන්ද මාත් එක්ක හදන්න. මුලින්ම ක්‍රිස්පි චිප්ස් හදන්න අද මම අරගෙන තියෙනවා මංයොක්කා බතල සුදු පාට වගේම රතු පාට බතලත් අරගෙන තියෙනවා. ඒ වගේම අලු කෙස. ওই જાති හතරෙන් තමයි මම අද ක්‍රිස්පි චිප්ස් හදන්නේ. අපි ගන්න අල ටික මුලින්ම හොඳට හෝදගන්න. හෝදගෙන පොතු ටික අරගෙන මේ වගේ භාජනයකට දාලා ගන්න. අපි ගත්ත අල జాති එකින් එක අරගෙන හීනියට පීලරයක් ආධාරයෙන් මෙන්න මේ විදිහට හීනියට පොතු වගේ හිටින්න කපා ගන්න. මතක ඇතුව ඔයාලා අල జాති එකින් එක වෙන වෙනම කපා ගන්න ඕනේ, වෙන වෙනම වතුර භාජන වලට දාගෙන. මොකද නැති වුණොත් මේ අලවල කහට පිපෙනවා. අලු කෙසෙල් වල වගේම අපි කපන මඤ්ඤොක්කවලත් පාට අවු පාට වෙනවා. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියාගෙන මෙන්න මේ විදිහට පොඩ් ටික ටික දාන ගමන් රන්වන් පාටට බෙද ගන්න. අපි ගත්ත අල జాති ඔක්කොම මේ විදිහට ටික ටික දාලා බැදගෙන ඒ ටික ඔක්කොම ටිකක් ලොකු කලවම් කරන්න ලේසි වෙන භාජනයකට දාගන්න. ඒකට ලුණු මිරිස් කුඩු ඔය දෙක ඔයාලට කැමති විදිහට දාගෙන ටික ටික දාන ගමන් අපි කලවම් කරගමු. දැන් මේක අපි පාජනයකට දාගෙන රස බලමු. මතක ඇතුව ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරගෙන බෙල් අයිකන් එකත් ඕල් දාගෙනම යන්න. බයි.